Hello guys, කොහොමද ඔයාලට? Welcome to Life in Desert YouTube channel. ඔන්න ඔයාලා මගේ පළවෙනි වීඩියෝ එක බලලා නම් ඔයාලට එදා මතකයි මම කිව්වා Night Night කියන shopping mall එකට ගිහිල්ලා අපි එතන වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. ඉතින් අපි අද යන්න හදන්නේ Night Night කියන shopping mall එකට. මම දැන් ඉන්නේ ඩුබායි සාජා බෝඩ් එක කිට්ටුව. හරියටම කිව්වොත් බෝඩ් එක ළඟ තමයි. මේ ඔයාලා දකින්නේ ඩුබායි එමිරේට් එකයි සාජා එමිරේට් එකයි වෙන වෙන ප්‍රධාන මාර්ගය. අපි එදා විසිට් කරපු සහරා සෙන්ටර් එකක් තියෙන මේ ළඟින්මයි. මම ඔයාලට එකක් පෙන්නන්නම්. අපි යමු පොඩ්ඩක් ඒ පැත්තට. ඉතින් මේ තමයි අල්නාදා සිටි එක මේ ඔයාලා දකින්නේ. ඩුබායි වල තියෙන අනිත් නගරවලට සාපේක්ෂව බලද්දී අල්නාදා සිටි එක පොඩ්ඩක් බිසි නගරයක් ඇත්තටම. මේ බිල්ඩින් දිහා දැක්කම ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන්. ගොඩක් ජනාකීර්ණ නගරයක්. දැන් මේ පේන්නේ සහරා සෙන්ටර් එක. මම අද වීඩියෝ එකෙන් සහරා සෙන්ටර් එක පිළිබඳව එච්චර කතා කරන්න යන්නේ නැහැ. මොකද මගේ පළවෙනි වීඩියෝෙන් ඔයාලට මම හිතනවා ලොකු අයිඩියා එකක් දුන්නා කියලා සහරා සෙන්ටර් එක කියන්නේ මොකද්ද කියලා. බෝඩ් එක ක්‍රොස් කරලා යනවා මම Night Night shopping mall එකට. කලින් මම හිටියේ ඩුබායි එමිරේට් සයිඩ් එකේ දැන් මම ඉන්නේ සාජාක ඇතුලේ. අපි යමු කියලා බලමු. ඩුබායි කියන්නේ නම දන්නා මීට අවුරුදු 15 ඉස්සර කලින් නිකම් කාන්තාරයක් විතරයි. ඒත් වසර 15ක් වගේ ඉතා කෙටි කාලයක් තුළ ඩුබායි රාජ්‍ය අත්පත් කරගෙන තියෙන ඉතාම සුවිශේෂී එකක්. ඉතින් guys අපි shopping mall එක ඇතුළට ඇවිල්ලා ඉන්නේ. අපි ground floor එකේ ඉන්නේ. අපි බලමු මේ floor එකේ මොනවද ඔයාලට ගන්න තියෙන item කියලා. මට මේ වීඩියෝ එකේ සමහර තැන් නම් පොඩ්ඩක් ගන්න බැරුවේ. පොඩ්ඩක් සිකියුරිටි එකෙන් කැමති නැහැ වීඩියෝ කරනකොට මේ මෝල් එක ඇතුලේ. මේ ෆ්ලෝ එක ගොඩක් තියෙන්නේ සබන් ෂැම්පෝ ක්ලීනින් අයිටම් ඒ වගේ බියුටි අයිටම්ස් තියෙනවා. ප්‍රයිස් අනිත් shopping mall එක කම්පෙයාර් කරලා බලද්දී අතරම ගොඩක් අඩුයි මේකේ ප්‍රයිස්. බ්‍රෑන්ඩඩ් අයිටම් තියෙනවා, ලෝකල් අයිටම් තියෙනවා. ඔයාලට කැමති ඕනම බ්‍රෑන්ඩ් එක අයිටම් එකක් මේකෙන් ඔයාලට තෝරලා ගන්න පුළුවන්. ඉතින් මේ ඔයාලට පේනවා ඇති මේ ජෙල් වර්ග හැම වර්ගයකින් වගේ තියෙන ඕනේ තරම් බ්‍රෑන්ඩ්ස්. ඉතින් බලන්න ප්‍රයිස් කොච්චර අඩුද කියලා. සමහර තැන් වල ඩිරම් 12 15 වෙන අයිටම් එක මෙතනින් ඔයාලට ගන්න පුළුවන් ඩිරම් 5කට 7කට වගේ. ෂැම්පූ උනත් එහෙමයි. තාමත් අපි ඉන්නේ ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේ චොක්ලට් අයිටම් තියෙන හැරේ. ඔයාලට පේන තනි කරගෙන යන ස්ටෝර් එකක් වගේ චොක්ලට් හැමතැනම. සමහර තැන් වල ප්‍රොමෝෂන් දාලා තියෙනවා. ඔන්න ඔයාලා ඩුබායි සාජාවට ඉන්නවා නම් චොක්ලට් වල අඩුවට ගන්න ඕන නම් එන්න අනිවාර්යෙන් Night Night shopping mall එකට. මේ ෆුඩ් අයිටම් තියෙන ඒරියා එක. ඉතින් ඔන්න අපි ආවා ෆස්ට් ෆ්ලෝර් එකට. මේ ෆ්ලෝර් එකේ අපිට ගොඩක් දැක බලා ගන්න පුළුවන් ඉලෙක්ට්‍රොනික් අයිටම්ස්, එතකොට හෑන්ඩ් බෑග්, වගේම ෆෝන් ඇක්සසරිස් මම ඔයාලට පෙන්නන්නම්. ඉතින් හෑන්ඩ් බෑග් ඒරියා එක. මේ හැම එකකම ප්‍රයිස් ගොඩක් අඩුයි අතර අනිත් තැන් වලට වඩා. ඉතින් බේබි රැක් තියෙනවා, අයන් බෝඩ්. මම දැක්ක මේ ප්‍රයිස් තියෙනවා අයන් බෝඩ් එක ඩිරම් 49ක් වගේ පොඩි ගාණක් වෙන්නේ. මේ තාමත් තියෙන්නේ ෆස්ට් ෆ්ලෝර් එකේ ඉලෙක්ට්‍රොනික් අයිටම්, ෆෝන් ඇක්සසරිස්.
හෑන්ඩ් බෑග් තියෙන ෆ්ලෝ එකෙමයි. ඉතින් මම දැන් ඔයාලට විශේෂ දෙයක් පෙන්වන්න හදන්නේ මේ නයිට් රයිඩ් shopping mall එකේ තියෙන ඔප්ෂන් එකක්. ඔයාලට ප්‍රයිස් එක ගන්න නැත්නම් මේ බාර් එක අල්ලලා මේ මැෂින් එකට ඔයාලට ප්‍රයිස් එක හරියටම දැනගන්න පුළුවන්. 17 dirhams and 99 fils. ඕන guys අපි දැන් අල්ලලා ඉන්නේ ඔයාලා කැමතිම ෆ්ලෝ එකට. ඒක තමයි ටෙක්ස්ටයිල් එකට. ජෙන්ට්ස් ලේඩීස් ඇඳුම් තියෙන ෆ්ලෝ එකේ තමයි දැන් අපි ඉන්නේ. ඇත්තටම මෙතන ඇඳුම් නම් ගොඩක් ගණන් අඩුයි. ඒක ගොඩක් කට්ටිය දන්නේ නැති මේක ගොඩක් කට්ටිය විසිට් කරනවා ඇඳුම් ගන්න. ගොඩක් ලංකාවේ කට්ටිය, ඉන්දියානු කට්ටිය, පාකිස්තාන, නේපාල් කට්ටිය තමයි එන්නේ. මම මේ ෂර්ට්ස් තියෙන හරි මෙහෙම සේල් දාලා තියෙනවා සමහර ගොඩක් තැන්. හොඳ කලෙක්ෂන් නැති නම හරි. අතරම තව දෙයක් කියන්න ඕනේ මේකට අල්නාදා විතරක් නෙමෙයි අල්නාදා සාජාවට එන කට්ටිය විතරක් නෙමෙයි ඩුබායි දේරා ඒතකොට ගොඩක් දුරේ ඉඳන් උනත් කට්ටිය ඇවිල්ලා මෙතන shopping කරනවා මම දැකලා තියෙනවා ගොඩක් දුරේ ඉඳන් පැතිවල ඉඳන් මේනේ kids area එකේ මේක ඇතුළේ විශේෂත්වය තමයි kids area එකක් තියෙනවා මේක ඇතුළේ පොඩි අයට සෙල්ලම් කරන්න ඉතින් guys ඔන්න අපි ආයෙත් ලේට් වෙලා ඉන්න මෝල් එකේ ඉඳන් අපිට හැබැයි සමහර දැන් සිකියුරිටි එකේ ප්‍රශ්න නිසා වීඩියෝ ගන්න බැරි වුණා. ඉතින් මම හිතනවා අද වීඩියෝ එකෙන් මේ නයිට් රයිඩ් shopping mall එක පිළිබඳව ලොකු අයිඩියා එකක් ගන්න පුළුවන් වුණා කියලා. ඉතින් ඔය විදිහටම මට ඔයාලට පෙන්නන්න ඕනේ. ඉතින් අපි නැවතත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. ඊළඟ නම් ජයවස සුබ දවසක්.